හලෝ මම හදාගන්න මගේ ඩිනර් එක මේ මම අද හදාගන්නවා අඹරපු හරක් මස් එක්ක බිම්මල් ඒ වගේම බෝංචි පොඩ්ඩක් කිරට වගේ වැඩි කිරි නැතුව පොඩි ටෙම්පරාදු ගතියක් එක්ක රතු බත් මේ තියෙන අඹරපු හරක් මස් මම ඒක පොඩක් වතුර දාලා මම ඒක හොඳට තඹ ගන්නවා වතුර ටික සම්පූර්ණයෙන් අයින් වෙලා යනකම් මම මේක තඹ ගන්නකොට මම මේකට දා ගන්නවා මේ දේවල් ටික දා ගන්නවා මම මස් එකට තඹ ගත්තේ ඒ වගේම ලුණු ටිකක් දා ගන්නවා ginger paste බෝන්ච් ටික කපා ගන්නවා මගේ බිම්මල් ටිකයි මේ ටික නම් මම කපා ගත්තා දැන් මේක වතුර ගත්තී හොඳටම අඩුයි දැන් මම මේක අයින් කර ගන්නවා කරගත්තා එන්න මේ වගේ මම මේ ටික හොඳට තම්බලා තෙල් මුකුත් දැම්මේ නැහැ මේ ටික තම්බ ගත්තා බිම්මල් ටික මම ටෙම්පරාදු කරගන්නවා ඔයාට කන්න නෑ හෝ තමයි එයා කන්නම ඉල්ලන්නේ. එයාට කන්න දීලා කිව්වා. දැන් බිම්මල් ටික හරි. දැන් මම මගේ මස් ටික දාගන්නවා. දැන් මේ ටික ආයෙත් ලවක් කරලා දැන් මේ තියෙන මගේ බිම්මල් එකයි අඹරපු මස් එක. දැන් මම මේකට පොඩ්ඩක් පොල් කිරි දාගන්නවා. සාමාන්‍ය චුට්ටක් වැඩි නෙමෙයි ඊට පස්සේ මම මේක අඩු ගින්දරේ මේක ආයෙ මික්ස් කරලා පොඩි ග්‍රේවි එකක් මම මේක අඩු ගින්දරේ වහලා මම මේක මෙහෙට කුක් කරගන්නවා විනාඩි 7ක් 8ක් මගේ දැන් බෝන්චි එක හදාගන්න බටර් දාලා මම බටර් වලින් හදන්නේ බෝන්චි එක බටර් හොඳට ෆතේ වෙනකොට බෝන්චි වලින් බටර් වලින් බෝන්චි හැදුවාම රසයි බෝන්චි ටික තඹ ගන්නෑ එලිම ටෙම්පරාදු කරගන්නවා ඒකට මම දාගන්නවා මගේ ලුණු ටික oyster sauce ලුණු ටික මම ටිකක් මිරිස් කනවා ළමයි මම ඒක වැඩියෙන් දාගන්න මම මේක දැන් අඩු ගින්දරේ මම මෙහෙමීට ස්ටීම් වෙන්න දෙනවා එච්චරයි මේ මගේ මස් එක almost මගේ කෑම එක හරි දැන් මේකත් තව ටික වෙලාවක් මම තියා ගන්න ඕන
එතකොට හරි. කන්න තියෙන මට. ඔන්න ඔබ තමයි ළඟේ බත් එක ආවේ. ඒක න රස පාටයි. එනම් බොනපති මම දැන් කන්න යන බඩගිනි. වතුර එකක් අරගෙන බඩු කැලි ටික. අප්පා TikTok එකේ ඉන්න බඩු කැලි නේද? හරි වන්නම් තියෙන්නේ මේකේ. අනේ මගේ වතුර කිරිපාටයි. ළමයි මේ මෝඩ මගුල. එහෙනම් මං කනවා ළමයි. බොනපති. thank you බලනකොට ඔයාලා කමෙන්ට් කරනකොට ෂෙයා කරනකොට බොහොම ස්තුතියි.